හලෝ යාළුවනේ ඉතින් කොහොමද? ඔන්න ඉතින් ළඟ වෙසක් එකක් එනවා, කොසොන් එකක් එනවා. ඉතින් අපි වෙසක් එකට වෙසක් කූඩු ලස්සන කරගන්නකොට විවිධ බල්බ් වර්ග පාවිච්චි කරනවා. ඉතින් ඔයාලට ඒ වගේ මගේ මේ පැත්තෙන් පේන්න තියෙනවා කඩෙන් මිලදී ගන්න තියෙන ඩිස්කෝ ලයිට් වර්ග. ඉතින් මේ තියෙන්නේ ඒ විදිහට අපි ගෙදර හදාගත්ත ඩිස්කෝ ලයිට් එකක්. ඉතින් මේක ඇත්තටම සාර්ථකයිද නැද්ද කියන දේවල් අද වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා සහ මේකක් කොහොමද හරිම ලේසියෙන් ගෙදරදී හදාගන්නේ ඉවත් කරපු LED බල්බ් එකකින්. ඉතින් මේ ගැන තමයි අද වීඩියෝ එක ගෙනල්ලා තියෙන්නේ. ඉතින් මතක් කරනවා channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා එකතු වෙන්න. එහෙමනම් අපි ටක් ගාලා වීඩියෝ එකට ගිහිල්ලා මේ ගැන කතා කරමු. Creative videos බලන්න කැමති කෙනෙක්ද? අලුත් experiment, how to make videos, craft ideas මේ වගේ videos බලන්න හදන්න කැමති කෙනෙක්ද? එකතු වෙන්න නිර්මාණශීලීත්වයේ සොයාගෙන යන්න. Creative Opposite YouTube channel එක දැන්ම subscribe කරන්න. හරි මේකට මේ අපිට ප්‍රධාන වශයෙන් මේ වගේ ඉවත් කරපු ඒ කියන්නේ වැඩ කරන්න නැති LED බල්බ් එකක් අවශ්‍ය වෙනවා. මේක මම මෙතනින් ගලව ගන්න ඕනේ. මේක ගලව ගමු. හරි මේ විදිහට තමයි තියෙන්නේ. ඔයාලට මගේ කලින් වීඩියෝ බලපු කෙනෙක් නම් මතක ඇති අපි කලින් හැදුවා මේ වගේම එකක්. ඒක අපි මේ කොටසෙන් තමයි හැදුවේ. දැන් අද අපි හදන්නේ එක ටිකක් වෙනස් විදිහකට. හරි අපිට අවශ්‍ය වෙන්නේ මේ මෙතනින් මේ කොටස් ටික විතරයි. අපි මේකත් ගලවලා අයින් කරගන්න ඕනේ. මේ වැඩ ටික කරමු දැන්. මේ රවුම අවශ්‍ය වෙනවා. මේක ඇතුළේ තියෙන සර්කිට් එක වැඩක් නැහැ. ඒ නිසා ඒක මම ගලවලා ඉවත් කරනවා. හරි අපි මේක සිදුරු කරගත්තා මේ විදිහට තුනකට LED බල්බ් දෙක දාන්න සහ මෝටර එක දාන්න. DC මෝටර එකට මම මේ වගේ මෝටර එකක් පාවිච්චි කරනවා. මේවා නම් පරණ රේඩියෝ වල තියෙනවා. මේවාම අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලට කඩේ DC මෝටර තියෙනවා එහෙම ගන්න පුළුවන්. හරි ඉතින් මේ විදිහට සිදුරු තුන දාගෙන තියෙනවා මම හදාගෙන තියෙනවා. ඉතින් මැද සිදුර මෝටරේට ඊට පස්සේ දෙපැත්තට LED බල්බ් දෙක දාගන්න. මෙතනදී මෝටර එකට මම පාවිච්චි කරන්නේ මෙන්න මේ වගේ මෝටර එකක්. ඔයාලට මේ වගේ කඩේ තියෙනවා මේම වුණත් ගන්න පුළුවන්. DC මෝටර කිව්වහම දෙනවා. ඉතින් කැමති විදිහේ DC මෝටර එකක් මේකට පාවිච්චි කරන්න පුළුවන්. මම මෙතන හැඩෙත් එක්ක මේක හොද වෙයි කියලා හිතනවා. ඒ නිසා මම මේක සම්බන්ධ කරගන්න තමයි හිතුවේ. එතකොට පවර් ලයින් එක දෙනකොට මම මෙතනදී ඩිරෙක්ට් පවර් පැක් එකකින් DC කරන්ට් එක දුන්නොත් එහෙම මෝටර එක ස්පීඩ් කැරකෙනවා වැඩි. ඉතින් ඒ නිසා මම හිතුවා මෙන්න මේ කන්ට්‍රෝලර් යුනිට් එක ස්පීඩ් කන්ට්‍රෝලර් යුනිට් එකෙන් ඒකේන අවුට්පුට් එකෙන් දෙන්න මෝටර ලයින් එකට. එතකොට මෝටර එක අපිට ස්පීඩ් එක අඩු වැඩි කරගන්න පුළුවන්. ඉතින් එතනදී සැලකිලිමත් වෙන්න ඕනි දෙයක් තියෙනවා. එතකොට අපි මෙතනින් මේ ස්පීඩ් කන්ට්‍රෝල් යුනිට් එක හරහා දෙන අවුට්පුට් එක තමයි මේ මෝටර් ලයින් එකට දෙන්න. එතකොට අඩු වැඩි කරගන්න පුළුවන්. එතකොට මම ඔක්කොම මෙතනදී එකම පවර් පැක් එකකට තමයි සම්බන්ධ කරගන්න යන්නේ. එතකොට පවර් පැක් එකෙන් කරන්ට් එක ඉන්පුට් කරන්නේ මෙතනදී මෙතන. එතකොට මම මෙතනදී පොඩි කට් පාරක් දාගෙන තියෙනවා. මෙතනින් නැවත LED ලයින් එකට යනවා. එතකොට පවර් පැක් එකකින් එන ඩිරෙක්ට් කරන්ට් එක LED බල්බ් වලට යනවා. LED බල්බ් මම මෙන්න මේ විදිහට හදාගෙන තියෙනවා. මෙතෙන්ට රෙසිස්ටර් එකක් දාලා මේ රෙසිස්ටර් එකේ කලර් කෝඩ් එක ඔයාලට පැහැදිලි ඇති. ඕම් 270 රෙසිස්ටර් එකක් දාලා තියෙන්නේ.
ඒක ඔයාලට ඉලෙක්ට්‍රික් කඩයකට ගියාම DC කරන්ට් එකට හරියන විදිහට රෙසිස්ටර් එකක් දෙන්න කිව්වහම එයාලා දෙනවා. ලොකු ගාණක් එන්නේ නැහැ. රෙසිස්ටර් එකක් දීලා තියෙන්නේ. එතකොට LED වල බල්බ් පිච් වෙන්න බලන්නේ නැහැ. හරියට ඒක බැලන්ස් වෙලා යනවා. ඉතින් මෙතනින් මේ LED ලයින් එකට කෙලින්ම ඩිරෙක්ට් පවර් බැංක් එකෙන් එන කරන්ට් එක තමයි. ඒ කියන්නේ ස්පීඩ් කන්ට්‍රෝලර් යුනිට් එකට ඉන්පුට් කරන තැනටම තමයි මේකත් සම්බන්ධ කරගන්න ඕනේ. අවුට්පුට් එකට ස්පීඩ් කන්ට්‍රෝලර් යුනිට් එකේ මෝටර එක සම්බන්ධ කරගන්න ඕනේ. මම හිතනවා ඔයාලට මං කිව්ව එක පැහැදිලි ඇති කියලා. ඒක අපි සම්බන්ධ කරගන්න කොටත් ඔයාලට බලා ගන්න පුළුවන්. එහෙමනම් අපි දැන් ඒ ටික කරගෙන ඉමු. හරි දැන් ඔයාලට පැහැදිලි ඇති. මෙතන මං කන්ට්‍රෝලර් යුනිට් එක ගත්තොත් එහෙම මේ යුනිට් එකට මෙතනින් පවර් බැක් එකෙන් පවර් එක එනවා. එතකොට මෙතනින් මේ පවර් එක මේ ස්පීඩ් කන්ට්‍රෝලර් යුනිට් එකට යනවා. යුනිට් එකට ගිහිල්ලා ඒකෙන් අවුට්පුට් එකක් එනවා. ඒ අවුට්පුට් එක තමයි අපි DC මෝටර එකට දෙන්නේ. එතකොට මෙතනින් වෙනම ලයින් එකක් දීලා තියෙනවා. ඒක තමයි බල්බ් එකට දෙන්නේ. එතකොට අපිට එක පවර් පැක් එකකින් මේක සම්පූර්ණම ක්‍රියාත්මක කරගන්න පුළුවන්. දැන් අපි ඒක මෙතෙන්ට ගන්න ඕනේ. ඒ වැඩ ටික කරගමු. මම මේ හරියෙන් ඔය පැත්තකින් සිදුරක් විදලා මේ වයර් ටික මේකෙන් ඇතුළට ගන්නවා. හරි ඉතින් ඔයාලට පේනවා ඇති. දැන් මේ වගේ තියෙන්නේ මම මෙතනින් මේ තියෙන්නේ මෝටරයට පෑන් බටයක් සම්බන්ධ කරගෙන තියෙන්නේ. ඊට පස්සේ දැන් අපිට තියෙන්නේ මේකට කප් එක දාගන්න. ඉතින් එතනදී මම හිතුවා කලින් ඔයාලට මතක ඇති කලින් මම මේ වගේම ඩිස්කෝ ලයිට් එකක් හැදුවා. ඒකට මම දැම්මේ මේ බල්බ් එකේම තියෙන කප් එකේ සිදුරු ඉදලා එහෙම තමයි සම්බන්ධ කරගත්තේ. ඉතින් එතකොට අපිට මේක කඩේ තියෙන ඒකේ තියෙන ලුක් එකම ගන්න ඕන නිසා බල්බ් එකක් නැතුව මම හිතුවා මේකට ප්ලාස්ටික් ආවරණයක් දාගන්න. ඉතින් ඒකට මම තෝරගත්තා මෙන්න මේ වගේ කප් කේක් තියෙනවනේ අන්න ඒ වගේ මේ ඉතින් ඉවත් කරන එකක්. ඉතින් මේකේ මේ මෙන්න මේ උඩ කොටස මේකට ඔයාලට පුළුවන් තව ඔය ජූස් එහෙම තියෙන්නේ ගන්න. එතකොට ඒ වගේ ප්ලාස්ටික් කප් එක මේ වගේ රවුන් හැඩයක් තියෙන. ඉතින් මේකේ නම් හැඩයක් ගිහිල්ලා තියෙනවා ඔයාලට පේනවා ඇති. ඒකින් මම හිතනවා රෑට ලයිට් එළියට රටාවක් ගන්න පුළුවන් මේ කියලා. මොකද ඔරිජිනල් ඩිස්කෝ ලයිට් එකේ ඔයාලට පේනවා ඇති ඇතුලෙන් කිරිබත් කැට වගේ ගිහිල්ලා තියෙනවා. ඒකෙන් තමයි අර බල්බ් එළිය විහිදවන්නේ රටාවට. ඉතින් අපිට ඒකට විසඳුමක් විකල්පයක් විදිහට හදන නිසා මම හිතනවා මෙතන රටාවක් තියෙන නිසා මේකේ ලස්සනට
ලස්සන රටාවක් රෑට බලාගන්න පුළුවන් වේ කියලා. ඉතින් මෙතන මේ කප් කේක් එකක තිබුණ එකක් නිසා මෙතන පොඩ්ඩක් ඩැමේජ් වෙලා තියෙන්නේ. ඉතින් එතකොට මේ පෑන් බටේට මේක සම්බන්ධ කරගෙන මෙතනින් පොඩි නට් එකක් දාගන්න තමයි මං හිතුවේ. ඊට කලින් මෙතන අපට තව ප්ලාස්ටික් නැත්නම් කාඩ්බෝඩ් කෑල්ලකින් පොඩ්ඩක් මෙතනින් රවුමක් වගේ සම්බන්ධ කරගන්න වෙනවා. පොඩ්ඩක් හයියට, මොකද මෙතන කපලා තියෙන්නේ ඒ කප් කේක් එකේ ඩිසයින් එකට. ඒ නිසා මෙතන මෙතන රිබන් එකක් ගිහිල්ලා තිබුණේ. ඉතින් ඒ නිසා මම ඒක ගැලෙව්වට පස්සේ මෙතන පොඩ්ඩක් ඩැමේජ් වෙලා තියෙනවා. ඒක හදාගන්න මම මෙතන පොඩ්ඩක් ආයි කාඩ්බෝඩ් එකකින් රවුමක් සම්බන්ධ කරගන්නවා. ඊට පස්සේ අපි මේ පෑන් බටේ මේකට සම්බන්ධ කරගමු. ඉතින් ඊට පස්සේ මම මේ විදිහට සිදුරක් හදාගත්තා. ඒකට මේ වගේ නට් එකක් දාගෙන ඒක සම්බන්ධ කරගන්න තමයි හදන්නේ. පේවැල දික් කරගමු එහෙනම්. හරි, ඉතින් අපේ බල්බ් එක මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඔයාලට පේන ඇති හරිම ලස්සනට ඇවිල්ලා තියෙනවා. මම දැන් මෙතනින් මේවා කරලා තියෙන්නේ නිකන් ඔයාලට පෙන්නන්න. ඔන් කරගත්තට පස්සේ මේ විදිහට කැරගෙනවා. දැන් අපි මේක ටෙස්ට් කරලා බලමු කළුවරේ කොහොමද මේකේ ලස්සන රටාවක් විහිදෙනවද කියලා. ඒ ටික එහෙමනම් අපි ටක් ගාලා බලලා ඉමු. හරි, ඉතින් මේ විදිහට තමයි අද අපේ ඩිස්කෝ ලයිට් එකේ වැඩ ටික ඉවර වෙන්නේ. ඉතින් මොකද හිතන්නේ අද වීඩියෝ එක ඇත්තට මම හිතනවා හොඳ වීඩියෝ එකක් වෙන්න ඇති කියලා. ඉතින් මෙතනදී මම ඉම්ප්‍රූව් කරගන්න ඕනි කියන දෙයක් විදිහට දකින්නේ මෝටර් එකේ ස්පීඩ් එක තව ටිකක් අඩු කරගන්න පුළුවන් නම් අපිට රටාව ලස්සනට බලන්න තිබුණා. ඉතින් මේ දේවල් තමයි මේ වීඩියෝ එකේ ඩිස්කෝ ලයිට් එක හදනකොට උන අඩුපාඩු විදිහට මම දකින්නේ. ඉතින් මේ වගේ අලුත් වීඩියෝස් බලන්න කැමති නම් මගේ channel එක subscribe කරලා තියාගන්න කියලා මතක් කරන ගමන් අදට මම මේ වීඩියෝ එකෙන් සමු ගන්නවා. එහෙනම් ඔයාලට සුබ දවසක්.